මේ වීඩියෝ එකෙන් බලන්න අපි අද කොහොමද ඉන්වොයිස් එක යූස් කරන්නේ පේසින් එකේ කියලා. එතකොට මේ වම් පැත්තේ සයිඩ් බාර් එකේ තමයි ඉන්වොයිස් එක තියෙන්නේ. එතනට ගියාම ඉන්වොයිස් from කියන තැන ඔටෝම ඔයාලගේ data වැටලා තමයි තියෙන්නේ. ඉන්වොයිස් to කියන තැන ඔයාලගේ කස්ටමර් කෙනෙක්ට දෙන කවුද කස්ටමර් කාටද ඉන්වොයිස් එක ඉෂුව කරන්න කියන විස්තර ටික එන්නේ. කැමතිනම් දාන්න නැත්නම් ඒක හිස් තියන්න. එතකොට ඉන්වොයිස් නම්බර් එකක් ඔටෝ ජෙනරේට් වෙලා තියෙන්නේ. ඒකත් කැමති නම් ඔයාලා වෙනස් කරගන්න. මෙතනින් ඩේට් එකක් දාන්න පුළුවන්. මෙතන අර චෙක් අවුට් එක වගේම අපි කතා කරපු මෙතනින් එකින් එක ඇඩ් කරන්න තියෙන රෝස් වලට අපි දැන් අපිට මෙතන පුළුවන් ඔහොම ඇඩ් කරලා මේ මෙතන quantity ගන්න ඇඩ් කරන්න පුළුවන්. මෙතන එකක රේට් එක ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ enter කරපු ගමන් ඉන්වොයිස් එකට රෝ එකක් විදිහට යනවා. මෙතන කැමති එකක් ටයිප් කරලා quantity ගානයි එකක් කීයද කියන එක ඇඩ් කරලා ගියාම මෙතනට ඔක්කොම කැල්කියුලේට් වෙලා amount එකත් එක්ක යනවා. මෙතනින් delete කරගන්න පුළුවන් row එකක්. advance එකේදී තියෙන්නේ ඒ customer කලින් advance එකක් දීලා තිබ්බනම් අපිට පුළුවන් invoice එකට add කරලා ඒක අඩු කරන්න. එතකොට 7500 500ක් අඩු වුණාම 7000යි. ඒක එකක්. ඒක percentage විදියටත් දාන්න පුළුවන්. discount එකත් එහෙම අපි මෙතනත් පුළුවන් static ගානක් හෝ percentage එකක් දාන්න. percentage එකක් දැම්මොත් අපි 10%ක් ඩිස්කවුන්ට් දෙන්නොත් 7500න් 750ක් අඩු වෙලා 6250ක් වෙන්නේ. ටැක්ස් එකක් ඇඩ් කරන්නත් පුළුවන්. අපි ටැක්ස් එක VAT කියලා ඇඩ් කරොත් තව 1215කුත් ඇඩ් වෙනවා. ඒ විදිහට අපිට පුළුවන් ඉන්වොයිස් එක මෙතන හදාගන්න කැමති තරම් රෝ ප්‍රමාණයක් ඇඩ් කරගන්න. ඊට පස්සේ ඉන්වොයිස් එක තියෙන්නේ A5 හෝ A4 size එකට. මේ මෙතන print එකට ගිහිල්ලා ඉන්වොයිස් එක print කරගන්න පුළුවන්. මෙතනින් කැමති ඔයාට පුළුවන් ඕනනම් save to PDF දෙන්න නැත්නම් කැමති විදිහට printer එකක් කනෙක්ට් කරලා තියෙනවා නම් printer එකක් දෙන්න. printer එකක් දුන්නම හරියට A5 size එක හැදිලා මෙතන මේ print backgrounds කියන එක දාගත්තත් කවන්න. එතකොට පොඩ්ඩක් shadow එකක් වදිනවා. මේ ඒ ටික දාලා මෙතනින් print කරගන්න පුළුවන්. එහෙම නැත්නම් save to PDF දාලා මේ PDF එකක් විදිහට export කරගන්නත් පුළුවන්. මේක ඔන්න ඔය විදිහට PDF එකක් විදිහට export කරගන්න පුළුවන්. දැන් මේ තාපු ඉන්වොයිස් එකත් අපිට සේල් එකක්නේ. ඒ සේල් එක කෙලින්ම අපේ බුක් එකට ඇඩ් කරගන්න පුළුවන්. add as sale කියලා බලලා ඔන්න ඔහම ක්ලික් කරාම ඒක සින්ක් වෙනවා. අපි බැක් ගිහින් බැලුවොත් ඒ ඉන්වොයිස් එකේ පළවෙනි මේ රෝ එකේ description එකත් එක්ක total price එක ඇති ඉන්වොයිස් එකේ. අපි ආ ඉන්වොයිස් එකට ගියොත් 7465යි. එතකොට ඒක මෙතනට වැටලා තියෙනවා. අපිට මේ බලා ගන්න පුළුවන්. ඒ ඉන්වොයිස් එකක් ආයෙ අලුතෙන් ගහනවා නම් මේක මෙතනට ගිහින් රීසෙට් කරගන්න. මොකද මේ ඉන්වොයිස් එක සේව් වෙනවා. ඒක නිසා රීසෙට් කරගත්තම ආයෙ ඔක්කොම ක්ලියර් වෙලා යනවා. ඔය විදිහට තමයි ඉන්වොයිස් එකක් ජෙනරේට් කරගන්නේ Payzen වලින්.